Superstar. තරඟකාරී අංක 7 ඇයෙන්නේ පිළියන්දලින්. ලක්මිනී උඩවත්ත අද රාත්‍රියේ අවසන් ගායිකාවයි ඔබ ඉදිරියේ.
මේ ගීතය නන්දා මාලිනියගේ ගීතයක්. බොහොම අපූර්ව ගීතයක්. මම හිතනවා ලක්මිනී අද දවසේ මේ ගීතය ලක්මිනීටම ගැළපෙනම ගීතයක්. මොකද ලක්මිනීගේ හඬට මේ ගීතය ඇත්තටම ගැළපෙනවා. අද දවසේ ඔබ හොඳ තෝරාගෙන තිබෙනවා මේ ගීතය. තාමත් ලස්සන ගීතයක් ගායනා කරුවා. සුබ පතනවා. එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදවැලත් නන්දා මාලිනියගේ හඬත් මුසු අති ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ඔබයි රම්‍ය සඳකිරණ ගීතයට. ඇත්තටම මේ ගීතයට නන්දා මාලිනිය සිය භූමිකාව හරියටම ප්‍රේමී උත්කෘෂ්ඨ ඵලය නෙලාගත් පෙම්වතිය ඇගේ පුංචි ලෝකයේ මහා මනෝ මන්දිරයක් කරගත්ත ගීතයක් හැටියටයි මම දකින්නේ. මා ඊටාම ප්‍රිය කරන ගීතයක්. හොඳ තෝරා ගැනීමක් කළා ඔබ. මේ ගීතේ සමහර තැන්වල ඔබගේ භූමිකාවේදී ඔබ ගායනා කරනකොට සමහර ස්ථානවල බොහොම සියුම් ශ්‍රුති වෙනසක් දක්නට ලැබුණත් ගීතයේ තියෙන මහා ගුණය ඒ සියල්ලම යටපත් කරගෙන ඔබව කැපී පෙනුණා. සුබ පතනවා. ඔබේ ගීතය වෙනස්ම ගීතයක් විදිහටයි මට දැනුනේ. විශේෂයෙන්ම රිද්මය පිළිබඳව. මම හිතනවා ඔබ ඒ තෝරාගත්ත ගීතය තුළ ඔබේ හැඟීම් ප්‍රකාශනය ඉතාම හොඳයි. ගීතයක හැඟීම් ප්‍රකාශනය ශ්‍රාවකයාගේ අවධානය කොතෙක් දුරට වෙනස් කරනවද, කොතෙක් දුරට අදබන් තමා ගන්නවද කියන එක පැහැදිලි වෙනවා. ඔබ එය ඉතාම හොඳින් ඉදිරිපත් කළා. ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. නන්දා මාලිනියගේ මම බෙහෙවින් ප්‍රිය කරන ගීතයක් අද දවසේදී ඔබ තෝරාගෙන ගායනා කරා. මම හිතනවා හොඳ සාධාරණයක් ඉෂ්ට වුණා කියලා. ඔබට ඒ ගායනයත් ඒ ගායනයට ඉදිරිපත් කරපු රංගනයත් ඉතාමත් ලස්සනයි. ගොඩක් හොඳයි. මම සුබ පතනවා. ලක්මිනී උඩවත්ත අංක 7 පිළියන්දලින්. ඔව්. මේ රාත්‍රියට පැව් සඳ කිරණයක් වගේ ඔබ මේ වේදිකාව මත ඒ සඳ පහන් කළා කිව්වොත් නිවැරදි. ඒ ගීතයේ තියෙන ඒ ගුණාත්මක භාවය රඳවා ගනිමින්. ඉතින් ඔබ ගායනා කළේ අති ප්‍රේමණීය වූ ගීතයක්. ප්‍රේමය තමයි අද අපේ මේ රාත්‍රියේ පුරාවට අපි කතා කළේ. ඉතින් මේ ආදරය සුන්දර වරදක් කියනවා. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳේලියසේ අචින්තයි, පාරිශුද්ධයි, සුරම්‍යයි වගේ වචන වලින් මේවා හඳුන්වනවා. ඉතින් අපි මේ කතා කරන දිව්‍යමය ප්‍රේමය ඔබ දකින්නේ කොයි විදියටද? දිව්‍යමය ප්‍රේමය කිව්වහම අයියේ මම දකින විදිහ නම් අපි පෘථග්ජන මිනිස්සු. ඉතින් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඕනම කෙනෙකුට අර සමාව දීමේ හැකියාව ඒ වගේ දේවල් මම කියන අපි ආදරය ලබනා වගේම අපිට ආදරය දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ මේ දේවල් දැන් අපිට වැරදි වෙන්න පුළුවන් අපේ අතින් නොයෙකුත් අතපසුවින් වෙන්න පුළුවන්. ඒ වේදී සමාව දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් මම හිතනවා ඒක දිව්‍යමය ප්‍රේමයක් වෙන්න පුළුවන්. ඔව් ඇත්තෙන්ම දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාව මේ ලෝකෙට එව්වේ ප්‍රේමය නිසා කියලා කියන්නේ. ඒ ප්‍රේමය නිසා තව කෙනෙක්ට සමාව දෙන්නට පුළුවන්කම නිසා. ඉතින් මා හිතනවා අද රාත්‍රියේ අපගේ මේ සියලුම තරගකාරයන්ගේ ඒ දොස් වලට ඔබතුමන්ලා සමාව දී පුළුවන් තරම් ඉදිරියට ගෙන යන්නට මේ ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය පාවිච්චි කරයි කියලා කොහොම හරි. හෙට දවසේ ලක්මිනී උඩවත්ත අංක 7න් ඔබ ඉදිරියට ගෙන යන්නේ තව දුරටත් SSS හිස්තැනක් අංක 7 යොදා 77.88ට ඕනෑම දුරකථනයකින් යොමු කරන එක. ඒ වගේම එයාටෙල් දුරකථනයකින් තව දුරටත් ඔබට පුළුවන් 11.11 අමතා අංක 7ට ලක්මිනී උඩවත්තට ඒ ස්වයංක්‍රීයව ලැබෙන උපදෙස් අනුව අංක 7න් ඇයට ඒ ඡන්දය ලබා දී ඉදිරියට ගෙන යන්නට. එහෙමනම් තවත් අවස්ථාවක් ඔබට තියෙනවා මුදලින් ත්‍යාගය ලබාගත හැකි අවස්ථාවක් රුපියල් 25000ක. ඒ සඳහා ඔබ කළ යුත්තේ NDB හිස්තැනක් අංක 7 යොදා 77.88ට යොමු කරන එක. ඉතින් ලක්මිනී හෙට රාත්‍රිය ඔබට වාසනාවන්ත රාත්‍රියක් වේවා කියා මා පතනවා. ඒ වගේම ඔබේ ඒ හැකියාවන් තව දුරටත් දියුණු කරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.